ඉතින් වෙනද වගේම ඔයාලවාදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්කි රෙසිපි අපේ YouTube channel එකට. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් ලීස් කිරට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේක හදාගන්න අපිට මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා මේ විදිහට පොඩියට කපාගත් ලීස් ටිකක්. ඒ වගේම උකු පොල් කිරි ටිකක්, සිහින්න කපාගත් අලගෙඩි දෙකක්, කපාගත් ලූණු, කපාගත් සුදු ලූණු, අවුමිරිස්, රම්පෙ සහ කරපිංචා, ගම්මිරිස් කුඩු ටිකක්, අමුතුන පහ කුඩු ටිකක්, කහ කුඩු ස්වල්පයක්, ඒ වගේම රස අනුව ලුණු. මුලින්ම මම වළඳකට කපාගත් ලීක්ස් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒකටම කපාගත් අල ටික, කපාගත් ලූණු, සුදු ලූණු ටික, අවුමිරිස්, රම්පෙ සහ කරපිංචා ටිකත් එකතු කරගන්නවා. දැන් ඒකටම රස අනුව ලුණු, කහ කුඩු, අමුතුන පහ කුඩු, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. දැන් මේකට තෙල් ටිකක් එකතු කරලා මේ සේරම ටික මේ විදිහට හොඳට කලවම් කරනවා. අපි දැන් මේක ලිපෙන් තියලා ටික වෙලාවක් උයා ගන්නවා. මේ ගානට ආවට පස්සේ මම දැන් මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. දැන් අපි පොල් කිරි ටික හිඳෙනකම් මේ ලීක්ස් එක උයා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති පොල් කිරි ටික හිඳිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. ඔන්න දැන් අපේ ලීක්ස් ව්‍යංජනය හරි. මේ තියෙන්නේ අපි වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින්ම හදාගත්ත ලීක්ස් ව්‍යංජනය. ඉතින් ඔයාලත් මේ විදිහට ලීක්ස් ව්‍යංජනයක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.